ඔහු ලංකාවේ අසහාය අධිරාජයයි. රාවණාගේ පුරාවිත්තය සදාකාලිකයි. මම රාවණා ලංකාවේ අසහාය අධිරාජයා. මෙය සියවස් ගණනාවක් සිඟවා තිබූ මගේ සත්‍යයි. රජතුමනි, මේ යානය අති විශිෂ්ට නිර්මාණයක්. අදහාගත නොහැකි තාක්ෂණයක් මෙහි ඇති බව මට දැනෙනවා. මෙහි ගමන් කිරීමත මේ දනු මොනරේ අවුරුදු 5,000කට කලින් හදපු එකක් පුතා. අපේ හෙළයෝ විසින්. මේ දර්ශනය බලන්න, අවධානය දෙන්න. අපි ඉස්සරහ තියෙන කඳුකරයට ළඟා වෙන්න ඕනේ. රජතුමනි, අර ඒත මුහුදේ සිට විශාල නැව්වල එන්නේ කවුරුන්ද? ඒ එන්නේ වෙන කවුරුත් නොවේ. රාමාගේ දැවැන්ත සේනාවයි. අපි ඔක්මනින් සේනාව සූදානම් කළ යුතුයි තරිදු. රජතුමනි, අර බලන්න. මුහුදු වෙරළයිනේ කවුරුන් හෝ උදව් විල්ලමින් කෑ ගසනවා. අපි ඔක්මනි පිටදෙනා පැමිණිය ඔබව බේරා ගන්නයි. එන්න අප සමග. එන්න නංගි. බය වෙන්න දෙයක් නැහැ. මේ රාවණා රජතුමා අපේ ලංකාව බේරා ගන්න යන ගමන් අපට අයිති දේ නැවත ලබා ගැනීමට කාලය පැමිණ කිරීමය. යුද්ධයට සූදානම් වන්න. ඔව් මගේ රජතුමනි, අපි සූදානම්. යුක්තිය ජයග්‍රාහය වේවා. අපි නුදෝ විනාශ කිරීමට පැමිණ සිටිමු රාවණා. විනාශ වන්නේ අපි නොව ඔබයි. ඉතිහාසය අද වෙනස් වෙනවා රාමා. ඔව් රාමා, ඔබ අදින් අවසන්. How do you think this war will end?